Hi everyone කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් මම අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ මගේ දූපැටියගේ 4th birthday celebration එක. මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එකේ දවස් දෙකක වීඩියෝස් තියෙනවා. ඒකට හේතුව තමයි දූගේ බර්ත්ඩේ එක දවසට කලින් දවසේ තමයි එයාගේ ඩැඩා එයාගේ පුංචයි දෙන්නම ඉතින් ෆ්‍රී වුණේ. ඒ කියන්නේ දෙන්නටම නිවාඩු දූගේ බර්ත්ඩේ එකට කලින් දවසේ. ඉතින් ඒ නිසා අපි දූගේ බර්ත්ඩේ එකට කලින් දවසේ තමයි කේක් කට් කරලා සෙලිබ්‍රේෂන් එක කරේ. ඊට පස්සේ බර්ත්ඩේ එක දවසේ එයා ආස විදියට එයාගේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරලා කොහොමද දුන්නේ කියලා තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් මම මුලින්ම බර්ත්ඩේ එක දවසේ උදේ එයාගේ බ්‍රෙක්ෆාස්ට් එක මම රෙඩි කරේ කොහොමද කියලා තමයි වීඩියෝ එකට එකතු කරේ. ඔන්න ඉතින් එයා ආසම විදිහට මම බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරා. මුලින්ම කියන්න ඕනේ එයා ඉතින් ජූස් බොන්න හරිම ආසයි. ඉතින් මම කලින් දවසේ යාට ස්ට්‍රෝබෙරි ගෙනත් තියලා ස්ට්‍රෝබෙරි ජූස් එකකුයි එතකොට ආයා මට කිව්වා එයාට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ඕනේ කියලා. ඉතින් මම මල් ටිකකුත් ගෙනල්ලා ඉතින් ඒකත් ලස්සනට වාස් එකකට දාලා එයා ආස් විදියට ඉතින් ඔන්න බ්‍රෙක්ෆාස්ට් එකත් රෙඩි කරා. ඔය ඉතින් දැන් ඇස් දෙක වහගෙන ඉන්නේ එයා සර්ප්‍රයිස් වලට හරිම ආසයි. මම කිව්වා ඉතින් ඔයාලට සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඔයා ඉතින් ඉන්න ඇස් වහගෙන මම අරන් ඉන්නම් කියලා. ඔය බලන්නකෝ ඉතින් ඉන්න විදිය. ඔන්න ඉතින් එයාට තියෙන ප්‍රශ්න. එයා දැන් ඔය අහන්නේ මම කවදද ස්ට්‍රෝබෙරි ගෙනාවේ? මම කවදද ෆ්ලවර්ස් ගෙනාවේ? ඔන්න ඕවා තමයි. මොකද ඉතින් එයා දන්නේ නැහැනේ මං හොරින් තමයි ගෙනත් තියලා තිව්වේ. එයා දැනගත්තා නම් මං කලින් දවසේ ඕවා ගෙනත් තිබ්බා කියලා. ඉතින් අද එයාට මට ඕවා දෙන්න වෙන්නේ නැහැ. මට අමතකුණානේ කියන්නේ මම ඉතින් කිරිබත් ටිකකුත් හැදුවා. අනිවාර්යෙන් ඉතින් අපි උපන් දිනයක් වෙලාවට සුබ දවසකට ඉතින් කිරිබත් ටිකක් නැතුවම බැරි දෙයක් නේ. ඉතින් මම කිරිබත් ටිකකුත් හැදුවා. ගොඩක් නෙමෙයි හරියම පොඩි ප්‍රමාණයක්. ඒකත් ඉතින් එයාව වොෂ් දාන්න එක්කන් යද්දී එයා කිරිබත් හදලා තියෙනවා දැක්කා. ඒ නිසා ඉතින් එයා මට මුලින්ම කිව්වා එයාට කිරිබත් කාලා තමයි වොෂ් දාන්න යන්න ඕනේ කියලා. ඉතින් එයා වොෂ් දාන්න කලින් මේ වීඩියෝ එක ගන්නත් කලින් එයා කිරිබත් කෑවා. ඒ නිසා ඉතින් එයා කිරිබත් එක නම් සර්ප්‍රයිස් වුණේ නැහැ. කොහොමත් එයා කිරිබත් කන්න ආසයි. හැබැයි ඉතින් එයා කලින් කෑව හින්දා එයා ඉතින් ලොකුවට කිරිබත් එක දැකලා සර්ප්‍රයිස් වුණේ නැහැ. මේ ඔයාලා දකින්නේ එයාගේ බර්ත්ඩේ එකට කලින් දවසේ. ඒ කියන්නේ අපි බර්ත්ඩේ එකටත් කලින් දවසේ තමයි මේ ටික ඉතින් ලෑස්ති කරලා නිදාගත්තේ. එතකොට එයා උදේට නැගිට්ටම ඉතින් දැක්කම එයා සර්ප්‍රයිස් වෙනවනේ. ඉතින් ඔන්න ඉතින් එයාට කිව්වේ නැහැ. මට කියන්න අවදකුණානේ. එයා මේ පාර බර්ත්ඩේ එකට ඉල්ලුවේ එල්සා තීම් එකට දේවල්. ඒ කියන්නේ එයා කිව්වා එයාට ඒ වගේ ෆ්‍රොක් එකක් ඕන, ඒ වගේ බැලුන්ස් හදලා ඕන, ලයිට් බ්ලූ එක තමයි ඉතින් එයා කිව්වේ. බ්ලූ එකෙන් තමයි එයාට හැම ඩෙකරේෂන් එකක්ම ඕනේ කිව්වේ. ඉතින් මම ඔන්න ඔය එයාගේ නම්බර් 4 එකයි ඔය බැලුන්ස් ටික ඕඩර් කරා. ෆ්‍රොක් එකකුත් ඉතින් බැලුවා ගන්න තිබ්බේ නැති නිසා ඉතින් මම ෆ්‍රොක් එකකුත් ඕඩර් කරා. හැබැයි ඉතින් මේක ලොන්ග් ෆ්‍රොක් එකක් නෙමෙයි. එයා ඉල්ලුවේ නම් ඉතින් ලොන්ග් ෆ්‍රොක් එකක්. ඉතින් ඔන්න ඉතින් එයා ආස විදිහට හරිම පොඩියට හරිම චාම් ඉතින් රෙඩි කරා. මොකද ඉතින් ඩැඩත් ළඟ නැතුව ඉතින් ලොකුවට බර්ත්ඩේ පාටි ගත්තේ නැහැ. හැබැයි ඉතින් එයාට ඒක මතක සටහනක් වෙන්න ඕනේ හින්දායි ඉතින් එයා චූටි බබෙක් නේ. ඉතින් එයා ආසයි නේ වගේ දේවල් වලට. ඒ හින්දා ඉතින් ඔන්න අපි හරිම සිම්පල් විදිහට එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා.
ඔන්න ආයෙත් එයාට කැන්ඩල් එක පත්තු කරලා හැපි බර්ත්ඩේ කියලා කැන්ඩල් එක බ්ලෝ කරන්න ඕන කිව්වා. ඉතින් මෙයා ඒක තමයි කරන්නේ. මේත් ඉතින් එදාම තමයි. එයාට ඉතින් එල්සා ෆ්‍රොක් එක ෂෝට් ෆ්‍රොක් එකක් නේ. ඒක ඉතින් ලොන් එකක් නෙමෙයිනේ. ඒ නිසා ඉතින් එයාගේ ආච්චා එයා ආස විදිහට එයාට ලොන් ෆ්‍රොක් එකක් මහලා දුන්නා. හැබැයි එයා ඉතින් අන්තිම මොහොතේ එයාට ඕන කිව්වේ පින්ක් කලර් එකකින්. මේව තමයි ඉතින් බබාගේ 4th බර්ත්ඩේ එකට එයාට ඉතින් මේ පාර ලැබුණ බර්ත්ඩේ ගිෆ්ට්ස්. ඉතින් මේක නම් එයාගේ ඩැඩා ටික දවසකට කලින් එව ගිෆ්ට් එකක්. ඒකත් ඉතින් එයාගේ බර්ත්ඩේ එකට තමයි ලැබුණේ. එයා හැබැයි මුලින්ම නම් කිව්වේ එයාට කා එකක් ඕන කියලා. හැබැයි ඉතින් අපි බැලුවා එයාගේ ඒජ් එකත් එක්ක ඉතින් අපිට ඒ වගේ එයා කිව්වා වගේ කා එකක් නම් හොයාගන්න බැරි වුණා. පස්සේ ඉතින් එයාගෙන් ජීප් එකක් හොඳ දැහුවම ඉතින් එයා උන් එකට කැමති වුණාම ඉතින් ඩැඩා ඒක එයාගේ බර්ත්ඩේ ගිෆ්ට් එක විදිහට දුන්නා. ඊට පස්සේ ඉතින් ඔය හැපෙති තියෙන බයිසිකලේ නම් එයාගේ ආච්චා තමයි එයාගේ බර්ත්ඩේ එකට දුන්නේ. එයා ඉතින් ඒකටත් ගොඩක්ම ආසයි. ඔන්න ඉතින් මං කේක් එකම කට් කරලා ටික වෙලාවකට පස්සේ ඉක්මනටම දවල්ට උයාගන්න තමයි හදන්නේ. මොකද ඊට පස්සේ අපිට එළියට යන්නත් තියෙනවා. ඒ නිසා දැන් ඉතින් ඔය මම ඉක්මනටම මුලින්ම ලුණු ටිකක් තමයි කපාගත්තේ. ලොකු බීලුණු ගෙඩි 3-4ක් මම කපාගත්තා. මොකද වැඩිපුර ලුණු ටිකක් ඕනේ. මුලින්ම කියන්න ඕනේ ඉතින් මේ බිරියානි එක ඔතෙන්ටික් බිරියානි එකක් නන් නෙමෙයි. මොකද මේක මට ලේසියට පහසුවට ඉක්මනින් හදාගන්න පුළුවන් විදිහට මමම හදාගත්ත රෙසිපි එකක්. ඔන්න ඉතින් ඉඟුරුස් දලුන් ටිකුත් තරලා තියාගත්තා. මේ ඔය මිංචි කොළ ටික නම් කලින් දවසේ මම සෝදලා සුද්ධ කරලා සෝදලා තියාගත්තේ. දැන් මේ ඉක්මනට තෙල් ටිකක් දාලා මුලින්ම මම බීලුණු ටික තමයි බෙදගන්නේ. බීලුණු ටික බෙදෙන අතරතුර මම ඉක්මනින්ම බත් එක තියාගන්න තමයි හදන්නේ. සමහර වෙලාවට නම් මම
කරියකටම ආහාර ටික සෝදලා දාලා බිරියානි එක හදනවා. හැබැයි දැන් අද නම් මම බබාටත් එක්ක බිරියානි එක හදන හින්දා සමහර වෙලාවට අර බත් එක පොඩ්ඩක් තැම්බෙන්න හොරගතියක් තියෙනවනේ අර කරියකටම දාලා හදද්දී. ඒ නිසා ඉතින් මම වෙනමම අද බත් එක උයලා පස්සේ තමයි කරියකට කවලම් කරන්න හදන්නේ. දැන් ඉතින් ඔය බත් එක ගහලා ඒ අතරතුර ඉතින් මම බීඩුණු ටිකක් බෙදලා ඉවර කරගෙන දැන් මේ කරිය එක හදාගන්න තමයි යන්නේ. මුලින්ම මම මාගරින් ටිකක් එකතු කරලා ඊට පස්සේ ඉඟුරු සුදුලුණු ටික බැඳෙන්න දාලා ඒක ඇර හොඳටම කර වෙන්න තියන්නේ නැහැ. අර සුවඳ එනකොට වගේ මම මුලින්ම චිකන් ටික තමයි එකතු කරේ. ඊට පස්සේ අල තක්කාලි විශේෂයෙන් අර බෙදපු ලුණු වලින් කොටසක් හොඳට පොඩි කරලා මේකට එකතු කරනවා මම. ඒ වගේම මිංචි කොර ටිකකුත් මම මේකට එකතු කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනට මම මේ රෙසිපි එකට කඩේ තියෙන බිරියානි මසාලා වලින් ටිකකුත් එකතු කරා. මොකද ඉතින් අර බිරියානි එකක් වම ඉතින් වෙනම රසක් සුවඳක් එනවනේ. ඉතින් ඒකට ගෙදර හදාගන්නත් පුළුවන්. හැබැයි ඉතින් මම නම් මේ වෙලාවෙදි එකතු කරේ කඩේ තියෙන මසාලා පැකට් එකකින් කොටසක්. ඊට අමතරව ඉතින් ඔයාලගේ රසායන ලුණු, කහ, ගම්මිරිස් ඒ වගේ දේවලුත් ඉතින් එකතු කරගන්න ඕනේ. ඔන්න ඉතින් මම කරි එකත් තැම්බුණාට පස්සේ කියන්නේ හොඳටම අර ග්‍රේවි එක ඉඳුණාට පස්සේ බතත් හොඳට තැම්බිලා තියෙන. මම ඉතින් බත් එකතු කරලා ඊට පස්සේ ආයෙත් මිංචි කොළ ටිකක් එකතු කරලා ලුණු ටිකක් එකතු කරා. මම මේ කරි එකෙන් අයින් කරගත්ත චිකන් කෑට් ටික ආයෙත් පොඩ්ඩක් තෙලේ බෙදලා ගත්තා. ඔන්න ඉතින් බලන්නකෝ මගේ බිරියානි එක රස පාටට තියෙනව නේද? ඔන්න ඉතින් බබායි මමයි පුංචයි තුන්දෙනා කෑම කාලා ඉක්මනින්ම ආවා shopping කරන්න. මටයි බබාටයි නෙමෙයි පුංචිට shopping කරන්න තමයි අපි ආවේ. ඔන්න ඉතින් බලන්න ඉතින් කවුද shopping කරන්න කියලා. දැන් නම් මම මේ යන්නේ මගේ චූටි දූමැණිකට. ඉතින් මැණික ඔයා දැන් මේ වීඩියෝස් බලන්නේ නැහැ. හැබැයි ඉතින් ඔයා කවදා හරි ලොකු වුණාම මේ වීඩියෝස් බලනවනේ. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයා මගේ ඩඩාගේ ජීවිතවලට ලස්සන සුරංගනාවියක් වගේ ඇවිල්ලා අදට හරියටම අවුරුදු 4ක්. ඉතින් ඇත්තට මේ කාලේ ලොකු කාලයක්. ඒ වගේ මේ කාලේ හරියට හීනයක් වගේ මමටයි ඩඩාටයි. ඒ වගේම මම කියන්න ඕනේ එදා ඉඳලා අද වෙනකන් ඔයාගේ ඩඩා විශේෂයෙන් ගොඩාක් මහන්සි වෙනවා ඔයා වෙනුවෙන් ඔයාගේ හීන ඔයාගේ බලාපොරොත්තු ලස්සන කරගන්න ඒවා ඉටු කරලා දෙන්න. ඉතින් මට කියන්න තියෙන්නේ පුතේ ඔයා ලස්සන හොඳ අතිගුණ වලින් පිරුණ විශේෂයෙන් ආදරණීය දරුවෙක් වෙන්න. ඔයාගේ හැම වෙලාවකම ඔයාගේ මුළු ජීවිත කාලෙම අපි ඔයාගේ ළඟින් ඔයාගේ හිවණැල්ල වගේ ඉන්නවා. ඉතින් පුතේ ඔයාට බුදු සරණයි හැමදේම හොඳින් කරගෙන සතුටින් ඉන්න ලැබෙන්න ඕනි මගේ මැනිකට. ඔන්න ඉතින් කතාවෙන් වීඩියෝ එකේ එන්ඩ් එකටත් අපි ඇවිල්ලා ඉන්නේ. මට කියන්න බැරි වුණානේ මේ තියෙන්නේ බබාගේ බර්ත්ඩේ එකට බබාගේ ස්කූල් එකේ යාළුවන්ට අපි දීපු ට්‍රීට් එක. මම ඉතින් මතක සටහනක් විදිහට ඒකෙත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. අන්තිමට මම ඔයාලට බබාගේ බර්ත්ඩේ එකේ මම ගත්ත ලස්සන ෆොටෝස් ටිකක් එකතු කරලා තියෙනවා. ඒ ටිකත් බලන්න ඉතින්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක බලපුවාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගෙන් එන්න.